2026 මොඩල් පේපර් එක 21 වෙනි MCQ එක. බලන්න 21. බලය 2D වන උපැස්සිවලක් පැන සිටින පුද්ගලයෙකුට පොතක් පැහැදිලිව කියවීමට නම් ඇසේ සිට අවම වශයෙන් 40 සෙන්ටිමීටර් දුරින්වත් පොත තබා ගත යුතුය. ඔහුට ඇසේ සිට සෙන්ටිමීටර් 25ක් දුරින් පිහිටි වස්තුවක් පැහැදිලිව දැකීමට පැළදිය යුතු කාචයේ බලය වන්නේ බලය වන්නේ කොහොමද හදන්නේ? කිරණ සටහනක් ඉඳලා පෙන්වන්න නම් අවශ්‍යතාවයක් නැහැ. එහෙම අවුලක් නැතුව හදන්න පුළුවන් අදහස ඔළුවේ තියෙනවා නම්. මම පොඩ්ඩක් රූපයක් පෙන්වන්නම් මේ බලන්න. මේ ඇහැ. ඔක ඉස්සරහෙන් කාචෙකුත් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා ඒ කාචේ බලය දුන්න ධන 2යි ඩයොප්ටර් කියලා. මේකේ බලය දන්නවා P ධන 2යි ඩයොප්ටර් කියලා. ඒ කියන්නේ මේකේ නාභිය දුර හොයාගන්න පුළුවන් කොහොමද? අපි දන්නවා බලය සමානයි 1 යට F ඍණ 1 යට F. මේක 2යි ඩයොප්ටර් කියලා කියන්නේ මෙතනට එන්න ඕනේ 1 බෙදීම F. එතකොට F වෙනවා 0.5යි කියලා. හැබැයි අපි මේ F ආදේශ කරන්නේ හැමතිස්සෙම මීටර් වලින්. ඒ නිසා නාභිය දුර එන්නේත් මීටර් වලින්. ඔක සෙන්ටිමීටර් කරගත්තොත් සෙන්ටිමීටර් 50යි. ඒ කියන්නේ මේ අදාළ කාචේ නාභිය දුර එන්නේ සෙන්ටිමීටර් 50යි කියලා. හරිද? කාචේ නාභිය දුර සෙන්ටිමීටර් 50යි. ඊට පස්සේ ඒ එතන දීපු දත්තෙන් අපි ඒක හොයාගත්තා. දැන් කියනවා පැහැදිලිව කියවන්න නම් ඇස්සේ සිට අවම වශයෙන් සෙන්ටිමීටර් 40ක දුරින් පොත තියාගන්න ඕනේ. කියන්නේ කාචයත් තියාගෙන බලද්දි සෙන්ටිමීටර් 40න් වස්තුව තිබ්බොත් තමයි එයාට පැහැදිලිව පේන්නේ. කියන්නේ ප්‍රතිබිම්බය හැදෙන්නේ තව කොහෙන් හරි. තව ප්‍රතිබිම්බ හැදෙන්නේ මෙන්න මේ වගේ ඈතින්. හරිද? ඒතකොට මේක තමයි ප්‍රතිබිම්බ දුර. මේ වස්තු දුර. මේ වස්තුව u. හරිද? ඒ නිසා මම මොකද්ද කරන්නේ? මෙන්න මේ ප්‍රතිබිම්බය හැදෙන තැන හොයාගන්න දාගන්නවා කාචයට කාච සූත්‍රය. උත්තර කාචයට කාච සූත්‍රය. 1 යට v ඍණ 1 යට u සමානයි 1 යට f. එතකොට 1 යට v දන්නේ නැහැ. 1 යට u අපි දන්නවා 40යි. සමානයි අපි දන්නවා උත්තර කාචික නාභිය දුර ඍණ 50යි. උත්තර කාචයක් නිසා ඍණ වෙනවා. මේක සුළු වෙද්දී 1 යට v තමයි අපි හොයන්න ඕනේ. ඒ නිසා ඍණ 40 මෙහෙට ගියාම ධන 40 වෙනවා. මේ පැත්ත 200 තමයි පොදු ඉලක්කම. 200ට ඍණ 50 ඒවා 4ක් තියෙනවා. ධන 240 ඒවා ධන 5ක් තියෙනවා. ඒ නිසා ප්‍රතිම දුර එන්නේ මේක ඍණ 40යි. ඍණ 4යි. මේක ධන 5යි. ඒතකොට ධන 5න් ඍණ 4ක් ගියාම ධන 1යි. ඒ නිසා ප්‍රතිම දුර එන්නේ සෙන්ටිමීටර් 200යි කියලා. ඒකේ තේරුම සෙන්ටිමීටර් 40ක දුරින් පොත තියාගෙන බලද්දී කාචයෙන් හදන ප්‍රතිබිම්බය හදලා දෙන්නේ සෙන්ටිමීටර් 200ක් දුරින්. අන්න එතකොට තමයි යාට මේව පැහැදිලිව පේන්නේ. ඒ කියන්නේ මේ කාචේ දාගෙන කොතන තියලා බැලුවත් එයාට පැහැදිලිව පේන නම් ප්‍රතිබිම්බය හදන්න ඕනේ සෙන්ටිමීටර් 200කින්. ඒ මොකද මේ මිනිස්සයාට පේන්නේ සෙන්ටිමීටර් 200 තමයි අවම දුර විදිහට. තේරුණාද කතාව? එතකොට දැන් මේ ගාන කියන්නේ එයා සෙන්ටිමීටර් 25ක දුර බලා ගන්න ඕන නම් පළඳින්න ඕන කාචයේ බලය. ඒ කියන්නේ අලුතෙන් කාචයක් ගන්නවා එයා සෙන්ටිමීටර් 25 බලන්න. ඒ කියන්නේ අපි මේ අලුත් කාචයටත් අපිට සිද්ධ වෙනවා කාච සූත්‍රය දාගන්න. මොකද එයාගේ නාභිය දුර අපි දැන් හොයා ගන්න ඕන හින්දා. අලුත් කාචයට මම දාගන්නවා කාච සූත්‍රය. එයාට v ඍණ 1 යට u සමානයි 1 යට f. හරිද? අලුත් කාචයක් දැම්මත් ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ කොච්චරක් දුරකින්ද? සෙන්ටිමීටර් 200ක් දුරකින්. يعني අපි දැන් හොයාගත්තේ මොකද එයා මිනිස්සයාට ඇහැ පේන්නේ ප්‍රතිබිම්බය 200 දුරින් හැදුනොත්. ඒ නිසා මේක 1 යට 200යි. ඒක ආයි දැන් හිතන් දෙයක් නැහැ. දැන් වස්තු දුර ඒගොල්ලෝ කිව්වා සෙන්ටිමීටර් 25 තමයි බලන්න ඕනේ කියලා. අපි කාචයේ නාභිය දුර දන්නේ නැහැ. දැන් මෙතන අපිට ගන්න වෙන්නේ පොදුවේ ඉලක්කම ගන්න වෙන්නේ 200. 200 201යි ඍණ 225 ඒවා 8යි සමානයි 1 යට f. ඒ කියන්නේ මෙතන f වෙනවා නැත්නම් 1 යට f වෙනවා කීයයිද? ඍණ 7 බෙදීම 200යි කියලා එන්නේ 1 යට f. 1 යට f වෙනවා ඍණ 7 බෙදීම 200 කියලා. ඕක කොහොම තියාගත්තම ඇති. මොකද අපෙන් අහන්නේ නාභිය දුර නෙමෙයිනේ. අපෙන් අහන්නේ මොකක්ද? බලය. ඒ නිසා බලය සමානයි ඍණ 1 යට f. අපි දැන් දන්නවා ඍණ 1 යට f ගියාගේ අපිට ආවා ඍණ 7 බෙදීම 200යි. හැබැයි අපි ඔක ආදේශ කරේ
සෙන්ටිමීටර වලින්. ඒ නිසා මේක මීටර කරගන්න ආයි 10 ඍණ 2කින් වැඩි කරගන්නත් ඕනේ. මීටර කරගන්න ඕනේ. නෑ. 10 ඍණ 2 එන්නේ 15ටනේ. මේක 10 ධන 2යි. හරි. දැන් මේක සුළු කරද්දි කොහොමද වෙන්නේ? 700 බෙදීම 200නේ. ඒ කියන්නේ 3.5යි. සහ මේක ඍණ ධන වෙලා ධන 3.5ක් කරනවා ඒකකයේ ඩයොප්ටර්. සුළු කරලා බලන්න තනි සුළු කිරීම තේරුම් නැත්තම් සුළු කිරීම කරාට පස්සේ බලය එන්නේ ධන 3.5යි ඩයොප්ටර් කියලා. ධන 3.5යි. මොකද්ද කරේ? පළවෙනි අවස්ථාවට කාච සූත්‍රය දාලා ඒ අදාළ මුල් කාචයේදී ප්‍රතිබිම්බය දුර හොයාගත්තා. දෙවෙනි අවස්ථාවේදී අලුත් කාචයක් දැම්මත් ප්‍රතිබිම්බය දුර 200ම තමයි. ඒ නිසා අලුත් කාචේ නාභිය දුර හොයාගත්තා. අලුත් කාචේ නාභිය දුර හොයාගෙන ඒකෙන් බලය හොයාගත්තා. හරිම ලේසි. 3.5 පිළිතුරු අංක 3 21ට 3. හරිද? 22 රූපයේ දැක්වෙන විභවමාන පරිපථය පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න. ඒ ලොකුයි නෝට් වුණොත් සංතුලන දෙයක් ලබා ගත හැකිය. බලන්න. කියන්නේ මෙයා මේක නෝට්ට වඩා ලොකු වුණොත් ළමයි කවදාවත් සංතුලන දිගක් ලබා ගන්න බෑ. ඇයි? නෝට් කියන්නේ කෝෂයේ මේ විභවමානයේ ප්‍රාථමික කෝෂය. විභවමානයේ ප්‍රාථමික කෝෂයෙන් තමයි AB කම්බියට විභවාන්තරයක් හදලා දෙන්නේ. ඉතින් ළමයි යට තියෙන කෝෂය AB කම්බියේ විභවමානයේ සයිස් එකකට වඩා ගොඩක් ලොකුයි නම් කවදාවත් සංතුලනයක් වෙන්න බෑනේ. ඇයි යට තියනාගේ ලොකුයි නම් කම්බියේ විභවාන්තරයටත් වඩා කවදාවත් සංතුලන දෙයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඒ අනිවාර්යෙන් වැරදි. B ඊහි අභ්‍යන්තර ප්‍රතිරෝධය සංතුලන දිග L සඳහා බලපෑමක් ඇති නොකරයි. ඊහි අභ්‍යන්තර ප්‍රතිරෝධය L සඳහා බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒක අපි දන්න දෙයක්. මොකද සංතුලනය වෙනවා කියලා කියන්නේ ඒ වෙලාවේදී අදාළ කෝෂය හරහා ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. එතකොට ධාරාවක් ගලාගෙන යන්නේ නැත්නම් සංතුලනය වෙන වෙලාවේදී ඒ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබ්බත් එකයි නැතත් එකයි ඒ ප්‍රතිරෝධයෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද V සමාන IR කෙනෙක් හැදෙන්නේ නැහැනේ මෙතන ධාරාවක් කියන්නේ නැත්නම්. ඒ නිසා අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩක් වෙන්නේ නැහැ සංතුලන අවස්ථාවේ. නිසා B ප්‍රකාශය හරි කියන එක. C R හි අගය වැඩි කළහොත් සංතුලන දිග L ද වැඩි වේ. කවුද R? මෙයා. මේ අගය වැඩි කරොත් බලන්න වෙනද? මේ අගය වැඩි කරොත් මේ E නෝඩ් කෝෂයේ විද්‍යුත් ගාමක බලයෙන් E නෝඩ් කෝෂයේ විද්‍යුත් ගාමක බලයෙන් තව වැඩිපුර කොටසක් මේක හරහා තියන්න වෙනවා. විභවාන්තරය මේක හරහා තියන අගේ වැඩි වෙනවා. ඒ නිසා AB කම්බිය දෙපස තියෙන විභව අන්තරය මුලින් තිබ්බ අගයට වඩා දැන් අඩු වෙනවා. නේ? ඇයි? R ගේ ප්‍රතිරෝධයගේ වැඩි වෙද්දි ඒක හරහා වැඩිපුර විභවාන්තරයක් තියෙන්න වෙනවා. එතකොට AB කම්බියේ විභවාන්තරය තව අඩු වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා විභවාන්තර බෙදෙන්නේ ප්‍රතිරෝධයන්ගේ අනුපාතයට. නිසා උඩ ප්‍රතිරෝධය වැඩි වුණොත් AB කම්බියේ ප්‍රතිරෝධය අගේ අඩු වෙලා يعني අඩු වෙන්නේ නැහැ. අනුපාතයගේ අඩු වෙලා AB කම්බියේ විභවාන්තරය අඩු වෙනවා. ඒක අඩු වෙද්දි මේ E කෝෂයෙන් සංතුලනය කරගන්න මේ L ට වඩා වැඩිපුර දිගක් තව යවන්න වෙනවා. අයි සංතුලන දිග තව පොඩ්ඩක් වැඩි කරන්න වෙනවනේ මේ E කෝෂය අගේට මේ අගේ සමාන කරගන්න. ඒ නිසා C ප්‍රකාශය සත්‍යයි. ඒ සා BC සත්‍යයි පිළිතුර 4. 22ට 4. 23. රූපයේ පරිදි අර ආරණ චාප හැඩයක් තියෙන සන්නායක කම්බියක් ඒකේ B ශ්‍රාවක ඝනත්වයක් තියෙන චුම්බක ක්ෂේත්‍රයක තියලා තියෙන්නේ කම්බිය තුලින් I ධාරාවක් ගලාගෙන යද්දි කම්බිය මත ක්‍රියා කරන්නේ චුම්බක බලය අහනවා ලම්බකව තියෙන අවස්ථාවක චුම්බක බලය ගන්න වෙන්නේ F සමානයි B I L ගෙන් F සමානයි B I L ගෙන් තමයි චුම්බක ශ්‍රාවකයේ බලය ගන්න වෙන්නේ මේ බලය එන්නේ F සමානයි B I L ගෙන්නේ චුම්බක ශ්‍රාවයෙන් හදන බලය එන්නේ චුම්බක ක්ෂේත්‍රයෙන් හදන බලය එන්නේ F සමානයි B I L ගෙන්
ඒතකොට මේකේ B අවුලක් නැහැ BBමයි ධාරාව Iමයි L තමයි වෙනස් වෙන්නේ. මෙතනට ගන්නෙ මොන දිගද මේ කම්බියේ පරිධියද? නෑ එහෙම ගත්තොත් වැරදි. මෙතනට එන්නේ මේකේ සපල දිග. සපල දිග එන්නේ මේ පටන් ගත්ත තැනයි අවසන් කරපු තැනයි යා කරාම එන මෙන්න මේ දිග තමයි ඔතන L වෙනුවට ආදේශ කරන්න ඕනේ. හරිද? ඒ දිග කොහොමද? කීයට සමානයිද? මේ තියෙන්නේ වෘත්තයේ අරය R. මේ තියෙන්නේ වෘත්තයේ අරය R. ඒ නිසා මෙතන දිග එන්නේ R වර්ගය දන R වර්ගයේ වර්ගමූලය පයිතගරස්. මේ දිග x නම් ඔය x එන්නේ R වර්ගය දන R වර්ගය. ඒ කියන්නේ මූල 2යි R නේ. එතකොට දිග 1 නිසා BI වතාවක් මූල 2යි R පිළිතුරක් ඇති. BI වතාවක් මූල 2යි R මේති. 23ට පිළිතුර අංක 4. 23ට පිළිතුර අංක 4. BI L වෙනුවට මූල 2යි R ආදේශ වෙනවා. ඔබ හිතන්නේ ලොකු වෙලාවක් කියන්නේ නැහැ නේ අපරාධය. ඔයගොල්ලෝ මේවා රද්ද ගත්තොත් එහෙම. හරිනේ. 25ත් බලමු. නෑ 24 තියෙනවානේ. 24. හරස්කඩ වර්ගඵලය ඒකාකාර සන්නායක කම්බියක්. එහි දිග මුල් දිග මෙන් සිව් ගුණයක් වන තෙක් අදින ලදී. වාසනම් ප්‍රකාශ ලකා බලන්න. A. කම්බියේ ප්‍රතිරෝධය මුල් කම්බියේ ප්‍රතිරෝධය මෙන් සිව් ගුණයකි. වැරදීනේ. B. නව කම්බියේ ප්‍රතිරෝධය මුල් කම්බියේ ප්‍රතිරෝධය මෙන් 16 ගුණයකි. ඒක හරි. කොහොමද ගන්නෙ? R සමානයි ρ L බෙදීම A නේ. කම්බියේ දිග මුල් දිග වගේ සිව් ගුණයක් කරාම මෙතන දිග 4 ගුණයක් වෙනවා. හරිද? හැබැයි එහෙම කම්බිය දිග 4 ගුණයක් වෙන්න අදිද්දී එයාගේ හරස්කඩ වර්ගඵලය මොකද වෙන්නේ? හරස්කඩ වර්ගඵලය අඩු වෙන්න ඕනේ පරිමාව සමාන කරගන්න. ඒ නිසා දිග වැඩි වෙද්දී හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා. කොච්චරක් අඩු වෙනවද? හරස්කඩ වර්ගඵලය 4න් එකක් දක්වා අඩු වෙනවා. කම්බියේ දිග 4 ගුණයක් කරද්දී හරස්කඩ වර්ගඵලය 4න් එකක් දක්වා අඩු වෙනවා. කම්බියේ දිග 4 ගුණයක් වැඩි වෙනවා. ඒ නිසා අන්තිමට 4ක් 4 16යි ප්‍රතිරෝධය 16 ගුණයක් වැඩි වෙනවා. ඒ නිසා A ප්‍රකාශය වැරදි B ප්‍රකාශය හරි. C. කම්බිය ඇදීමට පෙර සහ පසු එහි දෙකළවරට එකම විභවාන්තරයක් ලබා දී තිබිනි නම් කම්බිය ඇදීමෙන් පසු එයින් චලනය වන තාප ශීඝ්‍රතාවය 16 ගුණයකින් වැඩි වේලු. ඒක ඉතින් ඒකත් ප්‍රකාශනකින් තමයි හිතන්න වෙන්නේ. කම්බිය ඇදීමට පෙර සහ පසු එකම විභවාන්තරයක් ලබා දී තිබිනි නම්. කියන්නේ විභවාන්තරය නියතයි කියන එක කියන්නේ අවස්ථා දෙකේදී. තාප ශක්තිය ක්ෂමතාවය ගන්න වෙන්නේ P ගෙන්. ඒ නිසා අපිට ගන්නන්නේ P සමානයි V වර්ග බෙදීම R කියන ප්‍රකාශනය. එහෙම එකක් තියෙනවා කියලා දන්නවනේ. ක්ෂමතාවය ගන්න ප්‍රකාශන තුනක් තියෙනවා. එකක් P සමානයි VI, අනිත් එක P සමානයි I වර්ග R, අනිත් එක P සමානයි V වර්ග බෙදීම R. හරිද? මම මේක ගත්තේ මේ ගානේදී V නියත කියලා නිසා. එකම විභවාන්තරයක් කියලා කිව්වනේ. ඒ නිසා V නියතයි. මුල් අවස්ථාවේදී P සමානුපාතිකයි R ට, දෙවෙනි අවස්ථාවේදී P සමානුපාතිකයි 16යි R ට. ඒ ප්‍රතිරෝධය 16 ගුණයක් වුණානේ. ඒ නිසා තාපේ ජනනය කිරීමේ ශීඝ්‍රතාවය 16 ගුණකින් වැඩි වුණා නෙමෙයි 16 ගුණයකින් බෙදුණා 16 එකක් බවට පත් වුණා. ඒ නිසා C ප්‍රකාශය වැරදි. මේක B පමණයි සත්‍ය නිසා 24ට පිළිතුරු අංක 2 24ට 2. මං චුට්ටක් වේගෙන් කිව්වා තේරුම් නැත්නම් තාපාරක් තනියම හිතන්න කොහොමත් ඔයගොල්ලෝ තනියම දැන් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කියන ඒවා බෝඩ් වල ලියලා තියෙන ඒවා ලියාගෙන ගියාට ලියුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා ලියලා ඉන්න මහන්සි වෙන්න එපා මේ වෙලාවේදී. පුළුවන් තරම් ඔයා තනියම දේවල් හිතන්නම උත්සාහ කරන්න. 24 හරි 25. ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්න ඕනේ අපි මේ හිතන විදිහ සහ ඒ කරුණු අමතක වෙච්ච කරුණු. රූපේ දැක්කන පරිදි බර තන්තුවක ඇති වූ තරංග ස්පන්දයක් දෘඩ පරාවර්තනයක් වෙනවලු. පරාවර්තනයෙන් පසු ස්පන්දයේ පිහිටීම අහනවා. මේක සුපුරුදු ප්‍රශ්නයක්. පාස්පේ සාලා තිනවා. ඔන්තන ඔයගොල්ලෝ කරලාත් ඇති. දෘඩ පරාවර්තනයකදී මොකද වෙන්නේ? උඩින් යන තරංගය යටින් තමයි එළියට එන්නේ. ඒ නිසා මේ උත්තර දෙක වැරදි. මේ තුنين තමයි හරි උත්තරේ තියෙන්නේ. දෘඩ පරාවර්තනයකදී උඩයට මාරු වෙනවා වගේම ඉස්සරහන් යන කොටස මේ තරංගේ එද්දිත් ආයිත් ඉස්සරහැම තමයි එන්නේ. ඒ නිසා මෙතනින් ඉස්සරහන් ගියපු කොටස මේ පැත්තෙත් ඉස්සරහන් එන්න ඕනේ. ඒ නිසා 4 වැරදි. 3යි 5යි දෙකම එක වගේ. මට මොකක්ද ඒකේ වෙනසක් පේන්නේ? උසනේ. 3 තමයි හරි උත්තරේ වෙන්න ඕනේ. අයි තරංග එක වගේ තරංගයක් මෙන්න පේන්නේ එළියට එනකොට. ඒ නිසා පිළිතුර 3. උඩයට මාරු වෙනවා සහ මුලින් යන කොටසම ආපහු එළියට තරංගයේ පරාවර්තිත තරංගයේදීත් මුලින්ම එළියට එනවා. ඒ නිසා
3. ඒ නිසා 4 වෙන්නේ නැහැ. 3. ඊපස්සේ 26. 26. රූපයේ දැක්වෙන කෝෂයේ විද්‍යුත්ගාමක බලය 9 වෝල්ට් වන අතර අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5 ඕම් වේ. ධාරිත්‍රකයේ ධාරණාව 1 මයික්‍රෝෆැරඩ්. ධාරිත්‍රකයේ සම්පූර්ණයෙන් ආරෝපණය වූ පසු එහි ගබඩා වී ඇති මුළු ශක්තිය කොපමණද කියලා අහනවා. ධාරිත්‍රකයේ සම්පූර්ණයෙන් ආරෝපණය වූ පසු එහි ගබඩා වී ඇති මුළු ශක්තිය තමයි අහන්නේ. ඒතකොට ධාරිත්‍රකයක ශක්තිය නම් අපි ධාරිත්‍රකය හරහා තියෙන විභව අන්තරය දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ x සහ y විභව අන්තරය ඔයා දැනගන්න ඕනේ. මේ ගාන හදන්න නම් ඔයා vx y කියන විභවාන්තරය දැනගන්න ඕනේ. මෙන්න මේ දෙක. එහෙනම් ඔයාලා ගාන හදන්න සිද්ධ වෙනවා තව ටිකක් ඉස්සරහට. මේ බලන්න. මෙතනින් මේක හරහා ධාරාවක් කියන්නේ නැහනේ. හැබැයි ඔයා මේ 9 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා කියලා දන්නවා. සහ එතන ප්‍රතිරෝධයකුත් තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් 0.5 ඕම්. හරි. දැන් මුළු ශක්තිය හොයන්නත් ඕනේ. අපි දැනගන්න පුළුවන් දේවල් දැනගමු. මේ බලන්න. මෙතන 6යි මෙතන 2යි ශ්‍රේණිගතයි. ඒ නිසා එතන සමක ප්‍රතිරෝධය 8යි ඕම්. මෙතන 6යි මෙතන 2යි ශ්‍රේණිගතයි. ඒ නිසා ඔක්කොම එතන 8යි ඕම්. මේ 8 ප්‍රතිරෝධයයි මේ 8 ප්‍රතිරෝධයයි සමාන්තරගතයි. ඒ නිසා මේ දෙන්නගේ සමකය යගය 4යි ඕම්. හරිද? මේ දෙන්නගේ සමකය යගය 4යි ඕම්. ඒ 4යි මෙතන 0.5යි සමකය 4.5යි ඕම්. මුළු වෝල්ටීයතාවේ 9යි වෝල්ට්නේ. ඒ නිසා සමකයට V සමානයි IR දැම්මම ධාරාව I එනවා 9 බෙදීම 4.5යි. ඒ කියන්නේ 2යි ඇම්පියර්. කියන්නේ මෙතනින් යන සමක ධාරාව 2යි ඇම්පියර්. ඊට පස්සේ ওই දෙක දැන් ගානට සමානව බෙදෙනවා. ප්‍රතිරෝධ සමානයිනේ. මෙතන 1 ඇම්පියර් යනවා. මෙතනින් 1 ඇම්පියර් යනවා. ඊට පස්සේ ඔයා දන්නවා අපි එක කෙලවරක් භූගත කරගමු. මෙතන ඉබවේ 0.5 වෝල්ට්. අනිත මෙහෙම හිතන්නත් පුළුවන්. මේ කෝෂය හරහා තියෙන ඉබවාන්තරය ගන්න පුළුවන් V සමානයි E ඍණ IR ගෙන්. E කියන්නේ 9යි. I කියන්නේ 2යි ඇම්පියර්. R ගාගේ 0.5යි. ඒතකොට මෙතනින් 9න් එකක් ගියාම 8යි. ඒ නිසා මේක හරහා 8යි වෝල්ට් කෙනෙක් ඉන්න නිසා මෙතන විභවය වෙන්නේ 8යි වෝල්ට්. හරි 9න් එකක් ගියාම 8යි වෝල්ට් වෙන හින්දා. ඒ කියන්නේ මෙතන 8යි වෝල්ට්. මෙතන 8යි වෝල්ට් නිසා මේක හරහා ගන්න ධාරාව 1යි ඇම්පියර් නිසා මේ 6යි ඕම් ප්‍රතිරෝධයට V සමානයි IR දැම්මොත් එහෙම 6 වරක් එක 6යිනේ. ඒ නිසා 8න් 6ක් අඩු වුනහම y ගේ විභවය එන්නේ 2යි වෝල්ට්. මොකද ප්‍රතිරෝධයක් කරහා ධාරාව ගලාගෙන යද්දී ප්‍රතිරෝධයේ විසින් විභවාන්තරයක් රඳව ගන්නවා. එයා නවත්ත ගන්නවා. ඒ කියන්නේ ධාරාව ගලාගෙන යන පැත්තට. දැන් මෙතන උනේ මේ 1 ඇම්පියර් ධාරාව 6 ඕම් හරහා යද්දී V සමානයි IR දැම්මම 6යි වෝල්ට් නේ එන්නේ විභවය. ඒ විභවාන්තරය ප්‍රතිරෝධයේ විසින් රඳව ගත්තා. එතකොට 6ක් එයා නවත්ත ගත්තාම මෙතන තිබ්බ 8ක් මෙයා 6ක් නවත්ත ගත්තාම y ගේ විභවය 2යි වෝල්ට්. ඒ වගේම දැන් x ගේ විභවය හොයන්න. මෙතන 8යි වෝල්ට් නේ. මේ කම්බියම නිසා. මෙතන x ගේ විභවය එන්නේ 1 ඇම්පියර් ධාරාව 2 ඕම් හරහා ගියාම දෙවරක් එක 2 වෝල්ට් විභවාන්තරයක් රඳව ගන්නවා. 2 වෝල්ට් රඳව ගත්තම x හරහා තියෙනවා 6 වෝල්ට්. 8න් 2ක් ගියාම 6 නිසා. දැන් xy විභවාන්තරය කීයද? 6න් 2ක් ගියාම 4යි. මේක හරහා තියෙනවා 4යි වෝල්ට්. ඊට පස්සේ අපි දන්නවා ධාරිත්‍රකයක ශක්තිය හොයාගන්නේ කොහොමද? ශක්තිය W වෙන W සමාන භාගයයි CV වර්ගය. මේක භාගයයි. C අපි දන්නවා කීයයිද? 1 මයික්‍රෝෆැරඩ්. V අපි හොයාගත්ත 4යි කියලා. 4ක් 4 එතකොට 16යි. ඒ නිසා මෙතන එන්නේ 8යි මයික්‍රෝ ජූල් සුළු කරාම 8 8 8 8 තියෙන්නේ මෙතන. ඒ නිසා 26ට පිළිතුරු අංක 3 වෙන්න ඕනේ. 26ට පිළිතුරු අංක 3. හරිම ලේසි. විසිහත පහත රූපයේ දැක්වෙන කම්බි පුඩුව නියත වේගයකින් රූපයේ දැක්වෙන පරිදි කඩදාසියේ තලය තුලට වූ චුම්බක ක්ෂේත්‍රය තුලින් ගමන් කරන විට
එහි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය කාලය සමග විචලන ආකාරව දැක්වෙන ප්‍රස්ථාරය. මේ බලන්න. මේ කම්බි පුඩුව මෙහෙම එද්දී කොහොම ඇතුලට එනවානේ. මේකේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය E හොයාගන්නේ කොහොමද? E සමානයි B වතාවක් වර්ගඵලය වැඩිවීමේ හෝ අඩුවීමේ ශීඝ්‍රතාවය. ඕකෙන් තමයි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය අපි හොයාගන්නේ. වර්ගඵලය වෙනස් වීමේ ශීඝ්‍රතාවය චුම්බක ක්ෂේත්‍රයෙන් වැඩි කරාම තමයි E එන්නේ. හොඳේ. B වතාවක් A බෙදීම T ශීඝ්‍රතාවය. එතකොට මේ බලන්න. මෙයා මේක ඇතුළට එද්දි හැම තත්පරයකදීම වර්ගඵලය වැඩි වෙනවා. මේ හැම තත්පරයකදීම මේ වර්ගඵලය වැඩි වෙනවා. වැඩි වෙලා උපරිම ප්‍රමාණයකට වැඩි වෙලා එතනින් එහාට ආයිත් අඩු වෙනවා. එතනින් එහාට අඩු වෙනවා වර්ගඵලය. හැම තත්පරයකදීම වර්ගඵලය අඩු වෙනවා. වර්ගඵලය එන්න වැඩි වෙලා මේ කොටසට ඇතුල් වෙන වර්ගඵලය මේ වර්ගඵලය එන්න වැඩි වෙලා උපරිමයකටත් වැඩි වෙලා එතනින් එහාට ආයිත් වර්ගඵලය අඩු වෙනවා. දැන් මේ මම අදපු රූපේ නම් සම්පූර්ණයෙන්ම වර්ගඵලය ඇතුළට ඇවිල්ලා. හරිද? ඒ නිසා මුලින් වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. පස්සේ වැඩි වෙලා අඩු වෙන්න ඕනේ. වැඩි වෙලා අඩු වෙන්න ඕනේ. ආපහු දැන් මේක මෙතනින් එළියට යනවනේ. එළියට යද්දි මොකද වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයෙන් පිට වෙන කොටස එන්න චුම්බක ක්ෂේත්‍රයට ඇතුළේ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ යොමු වෙච්ච වර්ගඵලය දැන් එන්න අඩු වෙනවා. මෙයා එළියට යද්දි. ඒතොරත් ක්ෂේත්‍රයේ ප්‍රේරණය වෙනවා. හැබැයි දිශාව මාරු වෙනවා. ඒ කියන්නේ ඇතුල් වෙද්දී එක දිශාවකට චුම්බක මේ විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. පිට වෙද්දී අනිත් දිශාවෙන් තමයි විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. ඒ නිසා මේ එකම පැත්තේ තියෙන ප්‍රස්ථාර වැරදි. ධන සහ ඍණ දිශාවට ගිහින් තියෙන්න ඕනේ. මේ වගේ. ධන ඍණ ධන ඍණ ධන ඍණ. එහෙම ගිහින් තියෙන්න ඕනේ. ඊට පස්සේ හැඩය ගැන හිතද්දී දැන් මෙතන උනේ වර්ගඵල එන්න වැඩි වෙලා අඩු වෙච්ච එකනේ. වැඩි වෙලා අඩු වෙන්න ඕනේ. ඔයාලට තේරෙන්න ඕනේ මේකේ මේ වැඩිවීම විද්‍යුත්ගාමක බලයේ වැඩිවීම රේඛීය වැඩි වෙන්න බෑ මෙන්න එහෙම රේඛීය වැඩි වෙන්න බෑ. හේතුව දැන් මේ වර්ගඵලයේ වැඩිවීම රේඛීය වැඩි වෙන්නේ නෑනේ. වර්ගඵලයේ වැඩිවීම එන්න වැඩි වෙලා එහෙම වෙන්නේ. වක්‍රයක් වගේ වෙන්න ඕනේ. ඒ නිසා පිළිතුර එක වෙන්න ඕනේ. පිළිතුර එක වෙන්න ඕනේ. වර්ගඵලයේ වැඩි වෙලා අඩු වෙනවා. වැඩි වෙලා අඩු වෙනවා. ආයි මේ මැද කොටසේදී වර්ගඵල වෙනසක් වෙන්නේ නැහැ. මොකද චුම්බක ක්ෂේත්‍රයේ පුරාවට මේක තනියම යනවා. වෙනසක් වෙන්නේ නැහැ වර්ගඵලයට චුම්බක ක්ෂේත්‍රයේ වෙන වර්ගඵල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මැද්ද හිස්තන පේනවා. ආයිත් මෙතනින් එළියට යද්දි තමයි ආයිත් වෙනසක් වෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙනවා 27ට පිළිතුර 1 27ට 1. ඒ වගේ ඒවා සුපුරුදු ගණන් නිතරම අහලා තියෙනවා. දැන් තේරෙන්න ඕනේ. 28ත් ලේසි ප්‍රශ්නයක් වගේ බලමු. රූපයේ S1 මගින් දක්වා ඇත්තේ සංවෘත ගවුස් පෘෂ්ඨයකි. ඇතුලේ ආරෝපණ තියෙනවා පිටතින් ධන 4ක් ඍණ 2ක් තියෙනවා. ගවුස් පෘෂ්ඨයෙන් පිටතට හෝ ඇතුළට ගමන් කරන සඵල විද්‍යුත් ශ්‍රාවය සම්පූර්ණයෙන්ම ප්‍රතිරුද්ධ කළ හැක්කේ කියලා අහනවා. අපි නිකමද බලමු මේකේ සඵල ශ්‍රාවය මේ පටන් ගනිද්දි කීයක් තියෙනවද කියලා. ශ්‍රාවයට අදාළ වෙන්නේ මේක ඇතුලේ තියෙන කොටසේ වර්ගඵල කියන්නේ ගවුස් පෘෂ්ඨය ඇතුලෙන් තියෙන කොටසේ ආරෝපණය විතරයි. ශ්‍රාවය සමානයි Q බෙදීම එප්සයිලන්. Q කියන්නේ සඵල ආරෝපණය ධන 5යි ඍණ 4යි කියන්නේ ධන 1යි ඍණ 2යි. මේක සඵල ආරෝපණය ඍණ 2යි කූලෝම් බෙදනවා විද්‍යුත් මේ පාර වේදතාවය. ශ්‍රාවය එන්නේ ඍණ 2යි කියලා. අපිට ඕනේ මොකක්ද? සම්පූර්ණයෙන්ම ශ්‍රාවය ප්‍රතිරුද්ධ කරන්න. ඒ කියන්නේ ඍණ 2 ශ්‍රාවය ධන ඉලක්කමක් බවට පත් කරන්න තමයි යෝනේ. ඒතෝනේ ශ්‍රාවය ප්‍රතිවිරුද්ධ වෙන්නේ. මේක ඍණ කියලා කියන්නේ ශ්‍රාවයේ තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා තියෙන ඇතුල් පැත්තට. ශ්‍රාවයේ ධන වෙනවා කියලා කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා තියෙනවා මේකෙන් එළියට. එහෙම තමයි ප්‍රතිවිරුද්ධ වෙන්නේ. සර් පළවෙනි උත්තරේ මොකද්ද කියන්නේ? ගවුස් පෘෂ්ඨය තුලට ධන දෙකක ආරෝපණයක් ලැබීමෙන්. ගවුස් පෘෂ්ඨය ඇතුලෙන් දැන් ඇතුලේ සපලාගේ ඍණ 2යි. ඇතුලෙන් ධන දෙකක් ගිහින් තිබ්බොත් මොකද වෙන්නේ? ශ්‍රාවය බිඳුවක් වෙන එක. ඒතකොට ප්‍රතිවිරුද්ධ වෙන්නේ නැහැ. බිඳුවක් තමයි වෙන්නේ. ඒ නිසා එක වෙන්න බෑ. 2. ගවුස් පෘෂ්ඨය තුලට ධන 4ක ආරෝපණයක් ලැබීමෙන්. ගවුස් පෘෂ්ඨය තුලට ධන 4ක් ගිහින් තිබ්බොත් දැන් මෙතන ඍණ 2ක් තියෙනවා මේ වෙලාවෙත්. ධන 4ක් ගිහින් තිබ්බම ධන 4යි ඍණ 2යි සපලාගේ ධන 2ක් බවට පත් වෙනවා. එතකොට ශ්‍රාවය පැත්ත මාරු වෙනවා තමයිනේ. දැන් ධනාගයක් බවට පත් වෙනවා. ඒ නිසා දෙක සත්‍යයි. මේ අනිත් ඒවා වැරදි.
පිටතින් තියෙන ඒවා අනිවාර්යෙන් වැරදි. මොකද පිටතින් මොනවා තිබ්බත් ඒක ශ්‍රාවයට අදාළ වෙන්නේ නැහැ. ශ්‍රාවයට අදාළ වෙන්නේ ගවුස් පෘෂ්ඨය ඇතුලෙන් තියෙන දේවල් ටික විතරයි. ඒ නිසා 28ට පිළිතුර 2. 28ට පිළිතුර 2. 28ට 2. අපි 29ත් බලමු. පෙන්වා ඇති පරිපථයේ කෝෂවල විද්‍යුත් ගාමක බල 2 වෝල්ට් බැගින් වන අතර අභ්‍යන්තර ප්‍රතිරෝධ 0.5 ඕම් වේ. B ලක්ෂය භූගත කර ඇති විට A ලක්ෂයේ විභවය කොපමණද කියලා අහනවා. B ලක්ෂය භූගත කර ඇති විට A ලක්ෂයේ විභවය කොපමණද? හරි. පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා නේද ඒකේ. B ලක්ෂය භූගතයි. අපි නිකන් බැලුවොත් විභව ටික දාගෙන මෙතන විභවයේ 0.5 වෝල්ට් ඉන්නවා, මෙතන 0.5 වෝල්ට් ඉන්නවා. මෙතන උඩ පැත්තම උඩ පැත්ත යට පැත්තයි සමානයි නේ. කෝෂ වේලාගයත් 2 වෝල්ට්, ප්‍රතිරෝධ වේලාගය 1 ඕම්. මෙතනත් ප්‍රතිරෝධ වේලාගය 1 ඕම්. ඒ ටික සමානයි. එතකොට මේ පද්ධති දැන් මේ ප්‍රතිරෝධයේ ධනාග්‍රය මේ කෝෂයේ ධනාග්‍රය මේ කෝෂයේ ධනාග්‍රය දිහාම බලාගෙන ඉන්නේ. ධනට ධන තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඔයා මේකට කර්චොෆ් නියමය දැම්මොත් මට කියන්න මේක හරහා සඵල ධාරාවක් යනවද? නිකන් හිතලා කියන්න. ඔයා හිතන්න. මේකට කර්චොෆ් දැම්මොත් මේ පද්ධතිය හරහා සඵල ධාරාවක් යනවද? සඵල ධාරාවක් යන්නේ නෑ නේද? ඇයි? මෙතන 2 වෝල්ට් කෝෂයක් 1 ඕම් ප්‍රතිරෝධයක් තියෙන එක්කෙනෙක් ඉන්නවා. මෙතනත් 2 වෝල්ට් කෝෂයක් 1 ඕම් ප්‍රතිරෝධයක් තියෙන එක්කෙනෙක් ඉන්නවා. මූණට මූණ බලාගෙන සමාන්තරගත වගේ පේනවා. හැබැයි සමාන්තරගතත් නෑ. මූණට මූණ බලාගෙන ඉන්නවා. සමාන්තරගතයි වගේ තමයි. හැබැයි මූණට මූණ බලාගෙන ඉන්නවා. මේ තියෙන විදිහට අනුව මේකෙන් කවුරුත් ප්‍රබල කෝෂයක් නෑනේ. සඵල වශයෙන් ධාරාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ මේ 10 ඕම් හරහා ධාරාවක් ගලන්නේ නැහැ. 10 ඕම් හරහා ධාරාවක් ගලන්නේ නැත්තම් මෙතන 0.5 වෝල්ට් නම් තියෙන්නේ. මෙතන 0.5 වෝල්ට් නේ තියෙන්නේ. ඒ නිසා මේ කම්බිය හරහා කිසිම විභව අන්තරයක් නැහැ. කම්බිය හරහා කිසිම විභව අන්තරයක් නැත්තම් ඒ වලටත් වෙන විභව අගයක් එන්න විදිහක් නැහැ. අර 0.5 වෝල්ට්ම තමයි තියෙන්නේ. එතකොට 29ට පිළිතුර අංක 5 වෙන්න ඕනේ. 29ට 5. ධාරාවක් ගලන්නේ නැහැ කියලා හිතාගත්තට පස්සේ තමයි අපි ගත්තේ. ධාරාවක් ගලන්නේ නැත්තම් ඒකේ විභව වෙනසක් වෙන්නේ. විභව අන්තරයක් හැදෙන්නේ නැහැ නිසා බිඳුවම තමයි. හරි 30. ඒක කේන්ද්‍රීය වෘත්තාකාර ඡාප වලින් අරයන් A2A සහ 3A වන අර්ධ වෘත්ත හෝ වෘත්ත 4න් පංගුවෙන් සමානද PQR පුඩු තුනක් තියෙනවා. ධාරාව I එක් පුඩුව මගින් නැති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්වයන්ගේ ක්ෂේත්‍රයන් පිළිවෙලින් අපෙන් අහනවා. PQR ගේ. මේවා අගයන් ටික හදා ඉන්න තමයි වෙන්නේ දැන්. මේ බල. අපි මුලින් ගනිද්දි දැන් මේ හැම එකම වෘත්ත ඡාප කොටස්නේ. එතකොට වෘත්තයක ඡාප කොටස් කිව්වම අපි කොහොමද වෘත්තයක කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය ගන්නෙ? මේ සමීකරණ දැන් මතක තියෙනවා. වෘත්තයක කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය ගන්නෙ කොහොමද? B සමානයි වෙන පැත්තක ලියන්න. B සමානයි mu I බෙදීම 2R ගෙන් තමයි චුම්බක ශ්‍රාවක ඝනත්වය ගන්නෙ වෘත්තයක කේන්ද්‍රයේ. හැබැයි මෙතන වෘත්තයක සම්පූර්ණ වෘත්තයක් නෑ වෘත්ත ඡාප කොටසක් තියෙනවා. හැබැයි මේ ඡාපය වෘත්තයකින් හරි අඩක්. ඒ නිසා මොකද වෙන්නේ මේ වෘත්තයක අගයෙන් භාගයකින් ගුණ කරාම මේ ඡාප කොටසේ අග එනවා. අඩක අග එනවා. හරිද? එතකොට අපි දැන් කොටස වල අගයන් හොයාගෙන යනවා. සහ දිශාව බලන්නත් ඕනේ. අපි දිශාව හිතන්නේ කොහොමද? චුම්බක ක්ෂේත්‍රයක් හැදෙන දිශාව ධාරාවක් ගලන දිශාවට මහපට ඇඟිලි යොමු කරාට පස්සේ අනිත් ඇඟිලි කැරකෙන දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රය යන දිශාව හිතා ගන්න පුළුවන්. මේකට කියන්නේ කස්කුරුප්පු නියමය. එතකොට මෙන්න මේ දික්කට චුම්බක ශ්‍රාවකත්වය හොයන්න ගියොත් ඒක යන්නේ තලය තුලට. සහ මේ කොටසෙන් යන්නේ තලය තුලට. මේකේ ධාරාව යන්නේ මෙහි ඉඳන් මෙහෙටනේ. මෙහෙම ධාරාව යන්නේ. එතකොට ඒකේ ධාරාව යන විදිහ දාගත්තොත් ඒකේ කොටස එන්නේ තලයෙන් එළියට. එතකොට තලයේ තුලට කොටසක් ඉන්න තලයෙන් එළියට කොටසක් ඉන්නවා. ඒ නිසා සඵල වශයෙන් අගය ගනිද්දි මේක අඩු කරලා තමයි ගන්න වෙන්නේ. අගයන් දෙක අඩු කරලා ගන්න වෙන්නේ.
මේකේ අගේ හොයමු. තලයේ තුලට ඉන්න එක්කෙනාගේ අගේ එන්නේ mu i බෙදීම දෙක වතාවක් අරය 2a ලොකු එක්කෙනාගේ අරය 2a නේ. 2a වතාවක් හැබැයි භාගයක් තියෙනවා. භාගයෙන් ගුණ වෙනවා. හරිද? a b1 කියලා කියන්නම්කෝ. තලයෙන් එළියට ඉන්න එක්කෙනාගේ අගේ එන්නේ මේ කොටස අගේ එන්නේ මෙන්න මේ පොඩි රවුමෙන්. ඒක එන්නේ mu i බෙදීම 2i r අරය එන්නේ සිම්පල් a අරයක් තියෙන්නේ. වතාවක් භාගය. මොකද එයත් හරි අඩක් තියෙන හින්දා. දැන් වෙන්නේ ලොකු වගේන් පොඩි වගේ අඩු කරන එක. ලොකු වගේ මේ යට අගය. ඒකෙන් අඩු කරාම එන්නේ කීයද? මෙතන එන්නේ mu i බෙදීම 4i මෙතන එන්නේ mu i බෙදීම 8i. එතකොට mu i බෙදීම 4i ගෙන් mu i බෙදීම 8i අඩු කරාම සපලාගේ එන්නේ mu i බෙදීම 8i කියලා. නේද? ඕනේ. මේක සපලාගේ තමයි මේ රවුම් කරගත්තේ. ඒ කියන්නේ mu i බෙදීම 8i කියලා. මේක හිතාගන්න. මෙතන මේ කොටස තලයේ තුලට. සෝරි. මෙතන අරය 2i නෙමෙයි අරය 3i නේ. මේක 3i නේ. මම මේක 2i කියලා දාගත්තේ. මෙතනට එන්නේ 3i. මේක එහෙම තමයි. ඒතකොට 2 වරක් 2 4 4 3 12යි. mu i බෙදීම 2i. ඒකෙන් අඩු කරන්න ඕනේ mu i බෙදීම 12i. 12 පොදු කරගත්තොත් 12ට 2 6යි. එතකොට එන්නේ කීයද? 12න් 5යි. ඔයගොල්ලෝ මේක සුළු කරලා බලන්න මට සුළු කිරීම වැරදුනවත් දන්නෙත් නැහැ. 12න් 5යි කියලා තමයි මට්ටම් එන්නේ. අපි හදාගෙන යමු. ඊට පස්සේ මේ කොටස මොකද වෙන්නේ? මෙතන තලයේ තුලට කොටසක් තියෙනවා. මේ පොඩි රවුමක් දැන් ධාරාව යන්නේ මෙහෙම නිසා පොඩි රවුමටත් චුම්බක ක්ෂේත්‍රය දාගත්තොත් දිශාව තලයේ තුලට තියෙන්නේ. ඒ නිසා මේ කොටසෙන් එන්නේ තලයේ තුලට. ඒතකොට අන්තිම සඵල වශයෙන් වෙන්නේ මේ දෙක එකතු වෙන එක. එතකොට අර දෙක එකතු වෙනවා. 7යි. එතකොට එන්නේ 7යි. කියන්නේ 7යි mu i බෙදීම 12යි කියලා. මගේ ඉලක්කම් වැරදෙන්න සෑහෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හදාගෙන යන්න හොඳේ. හරි. ඊපස්සේ මේ කොටස ගත්තොත් මේ කොටසේදී කොටස් තුනක් තියෙනවා. මෙතන තලයේ තුලට මේ කෑල්ල. මේ කෑල්ලේදී තලයේ තුලට මේ කෑල්ලේදී තලයේ තුලටයි ධාරාවන් යන්නේ මෙහෙම නිසා. හරිද? ඒතකොට ඒකේ සුළු කරලා එන අගය මට හරියට හොඳටම විශ්වාසයි. මේ Q ගේ අගයට වඩා මේ ගේ අගය අඩුයි කියලා. ඇයි මං එහෙම හිතන්නේ? Q ගේ සම්පූර්ණම අරය සිම්පල් A වෙච්ච වෘත්ත භාගයක් යට තිබුණේ. R ගේ අරය සිම්පල් A වෙච්ච වෘත්ත භාගේනොත් තව දෙකෙන් එකක් යන්නේ. වෘත්ත කාලක් තමයි තියෙන්නේ. සහ ඉතුරු කාලා තියෙන්නේ. ඉතුරු හතරෙන් එක තියෙන්නේ. අරය 2A වෙච්ච වෘත්ත කොටසක්. එතකොට සඵල වශයෙන් ගත්තොත් අරය අඩු වෙද්දිනේ චුම්බක ක්ෂේත්‍රාව ඝනත්වය වැඩි වෙන්නේ. මේ R අගේ අඩු වෙද්දි B අගේ වැඩි වෙනවා. ඒ නිසා මෙතන R අගේ වැඩි වෙලා. වැඩි වුණාම එතන B අගේ අඩු වෙන්න ඕනේ. ඒ නිසා Q ගේ අගයට වඩා නම් R ගේ අගේ අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. සහ අඩුම අගය මොකද්ද? B. මොකද එතන තමයි ඉලක්කම් සුළු වීම ඍණාගයක් ආවේ. දිශා දෙකකට ආවේ මේක ආවේ විතරයිනේ. මෙතන දිශා දෙකම එකතු වුණා. මෙතන දිශා තුනම එකතු වුණා. ඒ නිසා අඩුමාගේ P වැඩිමාගේ Q. අඩුමාගේ P වැඩිමාගේ Q. වැඩිමාගේ Q අඩුමාගේ P. ඒ නිසා පිළිතුර 30ට 2 වෙන්න ඕනේ. 30ට 2 වෙන්න ඕනේ. ඔක සුළු කරන්නේ ඇත්තටම ඕනේ නැහැ. මම සුළු කරේ ඔයාලට මේ සමීකරණ ටික පෙන්වන්න ඕනේ හින්දා. හරිද? සුළු කරන්නේ නැතුව අර එහෙම හිතන්න පුළුවන්. හිතන්නේ අරය අඩු වෙද්දි චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙන්න ඕනේ. දිශා දෙක සමාන වෙනම් අන්තිමට අගේ එකතු වෙලා එන්නේ සපලාගේ. දිශා දෙක වෙනස් නම් සපලාගේ එන්නේ අඩු වෙලා. ඒ පොයින්ට්ස් වලින් හිතන්න පුළුවන් නම් තර්ක කරන්න පුළුවන් නම් උත්තරේ සුළු කිරීමක් නොකර ගන්න පුළුවන් 30ට පිළිතුර 2. 30ට 2. 30ක් ඉවරයි. ඊළඟ 10 බලමුද? හරි.
මේ දවස් ටික මහන්සි නේ. මේ දවස් ටික පුළුවන් තරම් ඉතින් තාම මහන්සි වෙන්න. හරිද? විභාගෙට තව දවස් 30ක් වගේනේ තියෙන්නේ. මම මේ කරන දවස් වෙද්දි. ඒතකොට ඔයාලට තව සෑහෙන මහන්සි වෙන්න තියෙනවා. ඔයගොල්ලෝ හැමෝටම තියෙන එකම කාලය. ඒ නිසා හැමෝම මහන්සි වෙනවා. වැඩිපුර මහන්සි වෙන එක්කෙනා සහ හරියට මහන්සි වෙන එක්කෙනා තමයි තරගෙන් දිනන්නේ. ඒ නිසා කවුරුත් මේ වෙලාවේදී මේක අතාරින්න එපා. ඔයගොල්ලෝ හැමෝම පුළුවන් උපරිමයෙන් මහන්සි වෙන්න සහ ටාගට් කරලා මහන්සි වෙනවා. මොන වටේ ලකුණු අඩු ඒ ටික හදාගන්න. ඒ ටික හදාගෙන පුළුවන් තරම් හොඳට මහන්සි වෙන්න try එකක් දෙන්න. හරිනේ. අපි යනවා 31 වෙනි ප්‍රශ්නේ බලන්න. හරි. 31 බලමු. 31. රූපය දියදී පරිපතයේ ඒ යනු පරිපූර්ණ ඇමීටරයකි. P සහ Q අතරට 12 වෝල්ට් විභවයක් ලබා දීලා තියෙනවා. S යතුරේ වැස්සූ විට ඇමීටරයේ 0.3 ඇම්පියර් පාඨාංකයක් පෙන්වයි. අපෙන් අහලා තියෙනවා R ගේ අගය, S වැස්සූ විට ධාරාව සහ S විවෘත අවස්ථාවේ ධාරාව. මේක හරියම ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා හිතමු බලමු. දැන් මේකෙදි මම ස්විචයේ සංවෘත අවස්ථාවේදී අලුත් රූපයක් අඳින්නම්. එතකොට ඔයාලට මේක තේරෙයි පොඩ්ඩක්. ස්විචයේ සංවෘත අවස්ථාවේදී අලුත් රූපයක් හැඳලා මම ඕනනම් මෙතනම කරලා පෙන්නන්නම්. මේ බලන්න ඔයාලට හිමින්සරේ කරොත් තේරෙවි. මේ බලන්න. මම මේක සංවෘත කරනවා. හරිද? ඒක සංවෘත කරාම එන වාසිය මොකද්ද? මෙන්න මේ 16 ඕම් අපිට වැඩක් නැහැ. මෙතනින් එහාට ගානට ඒ 16 ඕම් වැඩක් වෙන්නේ නැහැ. ඒ 16 ඕම් වැඩක් නැහැ. ඇයි ධාරාව යන්නේ සන්නායක කම්බි හරහා. මේ ප්‍රතිරෝධය හරහා දැන් යන්නේ නැහැ. හරිද? ඊපස්සේ මම මේවට දැන් මේක 12 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා. මම මෙතන භූගත කරගන්නම්. එතකොට මෙතන ඉබවේ 0.5 වෝල්ට්. ඒ කියන්නේ මෙතන 0.5 වෝල්ට්, මෙතනත් 0.5 වෝල්ට්, මේක නිසා මෙතනත් 0.5 වෝල්ට්. හරිද? දැන් සහ මෙතන ධාරාව යන්න හදන්නේ කොහොමද? මෙතනින් I ධාරාවක් යනවා ඇති. ඒ I ධාරාවෙන් කොටසක් මේක හරහා යනවා ඇති, කොටසක් මේක හරහා යනවා ඇති. බලන්න නේද ඉන්නේ. ඊට පස්සේ මෙතනින් ගිය ධාරාව තමයි මේ හන්දියට ඇවිල්ලා sorry. මෙතනින් ඇවිල්ලා මෙතනින් ඉඳන් කොටසක් මෙහෙම යනවා. මෙතනින් තව කොටසක් මෙහෙම යනවා. ඔහොමනේ යන්නේ. එතකොට අන්න ඒ ඇමීටරේ හරහා ගන්න ධාරාව ගානේ දුන්නා 0.3 ඇම්පියර් කියලා. මෙතනින් යනවා 0.3 ඇම්පියර් ධාරාව. ඒක දීපයක හරි වැදගත්. මොකද අපි දන්නවා එතකොට 8 ඕම් හරහා ධාරාව යනකොට ඒක හරහා තියෙන විභවාන්තරය ගන්න පුළුවන් V සමානයි IR ගෙන්. එතකොට මෙතන 8 ඕම් හරහා විභවාන්තරයේ V සමාන IR දාගත්තොත් ඔතන විභවාන්තරය එනවා 8 වරක් 3 24.2.4යි කියලා. V සමාන IR අයවතාවක් කාරණේ 2.4යි වෝල්ට්. නිසා මේක හරහා 2.4යි වෝල්ට් කෙනෙක් ඉන්නවා. එතකොට මෙතන ඉබවේ බිඳුවයිනේ. එහෙනම් මෙන්න මෙතන ලක්ෂ්‍ය ඉබවේ තමයි අපිට ඔය එන්නේ 2.4යි වෝල්ට් කියලා. මෙන්න පැනක් ගන්න. මෙන්න මෙතන ඉබවේ තමයි ඔය එන්නේ ධන 2.4යි වෝල්ට් කියලා. මෙතන විභවය. ඇයි? මෙතන විභවය බිඳුවයි. අපි දන්නවා ධාරාව යන දිශාවට වෙන්නේ විභවය අඩු වෙන එක. විභවාන්තරය අඩු වෙන එක. ඒතකොට 2.4ක් අඩු වුනහම තමයි මේක බිඳුවක් වෙන්නේ නැත්තේ. ඒ නිසා මෙතන ආගේ 2.4යි වෝල්ට්. හරිද? දැන් තව දෙයක් හොයාගන්න පුළුවන්. මේ කොටසේ ප්‍රතිරෝධය 8යිනේ. මේ කොටසේ ප්‍රතිරෝධයත් 8යි. සහ මේ විභවාන්තරයත් සමානයි. මේ 8 ඕම් හරහා තියෙන්නේ 2.4යි. මේ 8 ඕම් හරහා තියෙන්නේ 2.4යි. ඒකේ තේරුම මොකද්ද? මේ කෑල්ලයි සමාන්තරගතයි. ඒ නිසා මේක හරහා 0.3 ඇම්පියර් ධාරාවක් යනවා නම් මේක හරහා යන ධාරාව 0.3 ඇම්පියර්ම වෙන්න ඕනේ. අයි මං එහෙම කිව්වේ. ඒතකොට මේ යගයයි එකතු කරාම එන ධාරාව තමයි මෙතනින් ඇතුළට එන්නේ. මෙතනින් යන ධාරාවනේ මෙහෙම දෙකට බෙදෙන්නේ. ඒ නිසා මෙතනින් එන ධාරාව 0.6 ඇම්පියර්. දැන් එතනින් එන ධාරාව 0.6 ඇම්පියර් නම් ඔයාට පුළුවන් මොකක් කරන්නද? ඔයාට පුළුවන් මේ 4 ඕම් හරහා තියෙන විභවාන්තරය බලා ගන්න. ඇයි අපි දන්නවා 6 වරක් 4 24යි V සමාන IR දාන්න තියෙන්නේ මේ ප්‍රතිරෝධයට. එතකොට ප්‍රතිරෝධය 4 ඕම් I.6යි. V එන්නේ 6 වරක් 4 24යි. ඒ නිසා මෙතන විභවාන්තරයත් 0.24යි. sorry 2.4යි වෝල්ට්. මෙතන විභවාන්තරය එන්නේ 2.4යි වෝල්ට්. හැබැයි එතකොට මෙතන මෙන්න මේ ලක්ෂයේ අගය කීයද? මේ ලක්ෂයේ ඉබවය කීයද? මෙතන තියෙනවා 2.4ක්. මේක හරහා දැන් තව තියෙනවා තව 2.4ක්. ඒ නිසා මෙතන අගය එන්න ඕනේ 4.8යි වෝල්ට් කියලා.
මෙහි ඉඳන් මෙහෙට ධාරාව ගලන් යද්දි තමයි විභවය අඩු වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ලක්ෂයේ විභවයේ වෝල්ටීයතාවය එනවා 4.8 වෝල්ට් කියලා. හරිද? දැන් අපි මේ R හොයන්න තමයි හදන්නේ. හොඳේ මේ R එයා දන්නේ නැහැ. හැබැයි එයාව දන්නෙත් නැහැ. මෙතනින් ගන්න තනේ මුළු ධාරාව දන්නෙත් නැහැ. අපිට පුළුවන් නේද මෙන්න මේ කොටස හරහා ගන්න ධාරාව හොයාගන්න. ඒ කොහොමද? මේ බලන්න. මෙතන ප්‍රතිරෝධය 5යි මෙතන ප්‍රතිරෝධය 3යි. හැබැයි දෙන්න ශ්‍රේණිගතයි. සමකය උතර 8යි ඕම්. මේ දෙකේ සමකය එනවා 8යි ඕම්. ඒ සමකය හරහා තියෙන විභවාන්තරය කීයද? මෙතන තියෙනවා 4.8ක්. මෙතන බිඳුවක්. ඒ නිසා මේ සෙට් එකම හරහා තියෙන සමක විභවාන්තරය 4.8යි වෝල්ට්. ප්‍රතිරෝධය 8යි. ඒ නිසා මේ සෙට් එකට V IR දැම්මොත් V දන්නවා 4.8යි. I දන්නේ R දන්නවා 8යි කියලා. ඒ නිසා අපිට I හොයාගන්න පුළුවන්. I එනවා 4.8 බෙදීම 8. 0.6යිනේ. ඒ නිසා මෙතනින් යනවා ධාරාවක් කීයක් කියලාද? 0.6ක් කියලා. එතකොට කොහොමද වෙන්නේ? මේ උඩ පාරෙන් 0.6ක් යනවා. යට පාරෙන් 0.6ක් යනවා. ඒ නිසා මෙතනින් යනවා 1.2 ඇම්පියර් ධාරාවක්. මෙතනින් යනවා 1.2 ඇම්පියර් ධාරාවක්. එතකොට මේ R හොයාගන්න පුළුවන්. මේ R ට V IR දාන්න. මේක හරහා තියෙන ඉබවාන්තරය කීයද? මෙතන තියෙනවා 12ක්. අයි මේක බිඳුව නිසා මෙතන 12යි. 12න් 4.8ක් ගියාට පස්සේ අඩු කරාම විභව අන්තරය මේ විභව අන්තරය ගැප් එක එනවා 7.2යි කියලා. 12න් 4.8ක් අඩු කරාම 7.2යි. 7.2 V IR V කියන්නේ 7.2යි. I අපි හොයාගත්තා 1.2යි කියලා. R තමයි දන්නේ නැත්තේ. 72ට 12 ඒවා කීයද 6යිද? 6යිනේ. ඒ නිසා R සමානයි 6යි ඕම්. R සමානයි 6යි ඕම් කියලා කිව්වොත් R ගේ අගය මේක වැරදි, මේක වැරදි, මේක වැරදි. 3 හරි 5 හරි තමයි හරි උත්තරේ. ඊට පස්සේ දැන් S සංවෘත අවස්ථාවේ R ගේ ධාරාවත් අහනවනේ. අපි කරේ මේ S සංවෘත අවස්ථාව ගැන හිතලා තමයි. ඒ නිසා R ගේ ධාරාව අපිට ආවා ඇම්පියර් 1.2 කියලා. ඒ නිසා ධාරාවය අගය ඇම්පියර් 1.2. බබ ඒකත් හරි ගිහින් තියෙන්නේ. දැන් S විවෘත අවස්ථාවේ ධාරාව අපෙන් අහනවා. S විවෘත අවස්ථාව කියලා කියන්නේ මේ ස්විච් එක විවෘත අවස්ථාව. එතකොට ඉතින් ආයි ගාන පොඩ්ඩක් විතර අලුතෙන් හදන්න ඕනේ නේ. ගාන එතකොට අලුතෙන් හදන්න ඕනේ. අලුතෙන් හදමු. මෙතනින් එළියට ගිහිල්ලා දැන් මේ ටික බලා ගන්න. මම මේ ටික දැන් මැකෙනවා මම මේකෙන් අයින් වෙද්දි. අපි දැන් 6 හරි අපිට 6 ආවා. 1.2 ආවා. මේ S විවෘත අවස්ථාවේ R හරහා ධාරාව හොයා ගන්න ඕන හින්දා අලුතෙන් මේ ගාන ආයිත් හදන්න ඕනේ. මම මොකද කරන්නේ මේ ටික අයින් වෙලා ගිහිල්ලා අලුතෙන් S විවෘත අවස්ථාවේ රූපයක් ඇඳ ගන්න හදන්නේ. S විවෘත අවස්ථාවේ රූපයක් අඳිමු. කොහොමද තියෙන්නේ? P ඉන්නවා. P ගේ ඉඳන් R ඉන්නවා. දැන් අපි R ගේ අගය හොයාගත්තා 6යි ඕම් කියලා. ඊට පස්සේ 5කුයි 3කුයි එකතු වෙලා අර අතන 8යි ඕම් කෙනෙක් හැදුනානේ. 8යි ඕම් කෙනෙක් හැදුනා 5කුයි 3කුයි එකතු වෙලා. ඒ 8යි ඕම්ට ළඟින් තව 16යි ඕම් කෙනෙක් දැන් අලුතෙන් ඉන්නවා. මොකද 16යි ඕම් ඉන්නේ අර S කියන ස්විච් එක දැන් විවෘතයි. ඒ නිසා S ස්විච් එක ඇඳලා වැඩක් නැහැ. S ස්විච් අපිට වැඩක් නැහැ. දැන් එතනින් පහළ මෙහෙම Q ඉන්නවා. ඊට පස්සේ මේ R 6යි ඕම් කියන තැනට පොඩ්ඩක් පහලින් මෙහෙම 4යි ඕම් කෙනෙක් ඉන්නවා. සහ මේ පැත්තට 8යි ඕම් කෙනෙක් ඉන්නවා. සහ ඒ දෙක මැද්දෙන් තව 8යි ඕම් කෙනෙක් ඉන්නවා. කොහොම තමයි අලුතෙන් රූපය ඇඳොත් තියෙන්නේ. දැන් මෙහෙම ඇඳපු නිසා අපිට දේවල් ටිකක් පේන්න ගන්නවා. ඔයාලට පේන්න ඕනේ මෙතන වින්ස්ටන් හේතුවක් තියෙනවා මේ 8 බෙදීම 16 සමානයිනේ 4 බෙදීම 8ට. 8 බෙදීම 16 කියන්නේත් භාගයයි. 4 බෙදීම 8 කියන්නේත් භාගයයි. ඒ නිසා මේක වින්ස්ටන් හේතුවක්. ඒ නිසා මේ 8යි ඕම් මැද්ද ප්‍රතිරෝධය අපිට වැඩක් නැහැ ගානට. අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මෙයා හරහා දින ධාරාව තමයි අහන්නේ. එතකොට දැන් ධාරාව හොයන්න පුළුවන්. මේ 16යි මේ 8යි කියලා කියන්නේ ශ්‍රේණිගතයි සමකයාගේ 24යි.
මේ සමකයාගේ 24යි. මේ 4යි මේ 8යි කියලා කියන්නේ සමකයාගේ 12යි. ඒ 12යි මේ 24යි දැන් සමාන්තරගතයි. ඒ නිසා සමාන්තරගත සමකය කියන්නේ 12 වැඩි කිරීම 24 බෙදීම 12 ධන 24 ඒ කියන්නේ 36යි. 12ට 1යි 36ට 3යි 8යි. මේ සෙට් එකේ සමකය 8යි. ඒ 8යි මේ 6යි කියන්නේ සමකගේ 14යි සමක ප්‍රතිරෝධයගේ 14යි. V කියලා කියන්නේ කීයක් දුන්නද PQ අතරට? මෙතනට 12යි වෝල්ට් විභවාන්තරයක් දුන්නානේ. නිසා V සමානයි IR. සමක විභවාන්තරය 12යි. අපෙන් අහන්නේ සමක ධාරාව. සමක ප්‍රතිරෝධය හොයාගත්ත 14යි. ඒ නිසා I සමානයි 12 බෙදීම 14යි. ඒ කියන්නේ 6 බෙදීම 7යි. 6 බෙදීම 7 උත්තරයක් අපිට තියෙනවා 31ට 3. 31ට 3. 31ට 3. 6 බෙදීම 7. ඒක ගත්තේ අලුත් අවස්ථාවට රූප සරහන ඇඳලා දත්ත මාර්ක් කරගෙන හැදුවා. කලින් ටික එහා පැත්තේ හැදුවා. මතකනේ? 31ට 3. කලබලයක් නැතුව ඉතින් 100න් හදන්න ඕනේ විභාගෙදි මෙහෙම ප්‍රශ්නයක් හම්බ වුණාමනේ. 32 බලමුද? තිස් දෙක. යකඩ කුට්ටියක් රසදිය තුල සෙල්සියස් බිඳුවේදී පාවෙන විට එහි පරිමාවෙන් K1 භාගයක් ගිලී පවතින අතර සෙල්සියස් 60 උෂ්ණත්වයේදී K2 භාගයක් ගිලී පවතී. යකඩවල පරිමා ප්‍රසාරණතාවය ගැමා Fe වන අතර රසදියේ පරිමා ප්‍රසාරණතාවය ගැමා රසදිය නම් K1 බෙදීම K2 අනුපාතය සමාන වන්නේ. K1 බෙදීම K2 අනුපාතය සමාන වන්නේ කියලා අහනවා. මේ බල. හරි. මොකද්ද පරිමා භාගය කියලා කියන්නේ? පරිමා භාගය කියලා කියන්නේ මොකක් හරි වස්තුවක් ජලයේ ගිලී පාවෙනකොට ගිලී ඇති පරිමාව මුළු පරිමාවෙන් බෙදුවම එන අගය. ඕක තමයි පරිමා භාගය කියලා කියන්නේ. පරිමා භාගය කියලා කියන්නේ ජලයේ ගිලී ඇති පරිමාව. කියන්නේ මෙන්න මේ පරිමාව මුළු පරිමාවෙන් බෙදුවම එන අගය තමයි පරිමා භාගය කියලා කියන්නේ. දැන් මේ ගාන කිව්වා සෙල්සියස් 0.ෙදිත් පාවෙනවා සෙල්සියස් 60ෙදිත් පාවෙනවා කියලා. හරිද? කවුරු හරි කෙනෙක් පාවෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? මම කලින් ගානකට හම්බුනා කතාව. කවුරු හරි කෙනෙක් පාවෙනවා නම් උඩුකුරු තෙරුම සමානයි mg ට. u සමානයි mg ට. පොදුවේ කියන්නේ මම මේ පැත්තට යන පොදුවේ ටික පොදුවේ ඕනම පාවෙන අවස්ථාවක u සමානයි mg ට. හරිද? u කියන්නේ v rho g සමානයි mg ට. g ට g ඕනනම් කපන්නත් පුළුවන්. v කියන්නේ ගිලී ඇති කොටස. v කියන්නේ ගිලී ඇති පරිමාව. v කියන්නේ ගිලී ඇති පරිමාව. rho කියන්නේ ගිලී ඇති ද්‍රවයේ ඝනත්වය. rho කියන්නේ ගිලී ඇති ද්‍රවයේ ඝනත්වය සමානයි ඒතකොට m ට. දැන් මේ ගානේ හිම අවස්ථා දෙකක් තියෙනවා. ඉතින් අවස්ථා දෙකට ප්‍රකාශන ලියලා හදන්න තමයි තියෙන්නේ. පළවෙනි අවස්ථාව සෙල්සියස් 0ෙදි පාවෙනවා. සෙල්සියස් 0ෙදි පාවෙනවා. මම ප්‍රකාශන ලියන්න හදන්නේ. සෙල්සියස් 0ෙදි පාවෙද්දී v rho g සමානයි m ට. v කියලා කියන්නේ ගිලී ඇති පරිමාව. ඒක කියනවා මුළු පරිමාවෙන් K1 භාගයක් ගිලී පවතිනවා කියලා. මුළු පරිමාව v නම් සෙල්සියස් බිඳුවේදී තියෙන පරිමාවෙන් K1 භාගයක් තමයි මේ වෙලාවේ ගිලී ඇති පරිමාව. K1 කියන්නේ භාගය අගයක්. මුළු පරිමාවෙන් K1 භාගයක් ගිලී පවතිනවා. තොර ඝනත්වයත් රෝ සෙල්සියස් බිඳුවේ තියෙන ඝනත්වය සමානයි ඒ වෙලාවේ තියෙන ස්කන්ධයට. මේ ප්‍රකාශනෙන් ගත්තේ දෙවෙනි අවස්ථාවේදී සෙල්සියස් 60ෙදී K2 භාගයක් ගිලී පවතී. ඒ කියන්නේ සෙල්සියස් 60ෙදී තියෙන පරිමාවෙන් K2 භාගයක් තමයි ගිලී පවතින්නේ. ඒ වෙලාවේ ඝනත්වයත් වෙනස් වෙලා තියෙන්නේ. සෙල්සියස් 60ෙදී ඝනත්වය සමානයි ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඇයි මේ පරිමා සහ ඝනත්ව වෙනස් වුනේ?
අයි උෂ්ණත්වය වෙනස් වෙද්දී ද්‍රවයේ ඝනත්වය වෙනස් වෙනවා. වස්තුවේ පරිමාවත් වෙනස් වෙනවා. උෂ්ණත්වය පාඩම හොඳේ. එතකොට ස්කන්ධ සමාන හින්දා අවස්ථා දෙකදීම දකුණු පැත්ත සමාන නිසා මට වම් පැති සමාන කරන්න පුළුවන්. සෙල්සියස් බිඳුවේදී පරිමා වතාවක් K1 වතාවක් රෝ සෙල්සියස් බිඳුව සමානයි සෙල්සියස් 60 දී පරිමා වතාවක් K2 වතාවක් රෝ සෙල්සියස් 60 දී ඝනත්වය. මේකෙදී දැන් ආදේශ කරන්න තියෙන්නේ V0 කියන්නේ V0ම තමයි. අපිට K1 එහෙම දුන්නේ නැහැ නේ. අහන්නේ K1 බැදීම K2 නේ. K1 තියෙනවා. රෝ නෝට් තියෙනවා. V60 කියලා කියන්නේ සෙල්සියස් 60 තියෙන පරිමාව. ඒතකොට කොහොමද ඒක ලියන්නේ? අපිට ඒක ආදේශ කරන්න පුළුවන් දැන් අර දන්න ප්‍රසාරණතා සමීකරණ වලින්. ඒ කියන්නේ සෙල්සියස් 60 දී පරිමාව කියන්නේ සෙල්සියස් බිඳුවේදී පරිමාව වතාවක් 1 ධන යකඩවල පරිමාව ප්‍රසාරණතාවය ගැමා FE වතාවක් උෂ්ණත්ව වෙනස සෙල්සියස් 60යි. මේ V60 තමයි ආදේශ කරේ. V0 වතාවක් 1 ධන ගැමා තීටා. වතාවක් K2 ඉන්නවා. රෝ 60 කියලා කියන්නේ සෙල්සියස් 60 දී තියෙන ඝනත්වය. ඒක ආදේශ කරන්නේ කොහොමද? සෙල්සියස් බිඳුවේදී ඝනත්වයේ බෙදීම 1 ධන ද්‍රවයේ පරිමාව ඝන ප්‍රසාරණතාවය. මේ රසදියනේ රෝ රසදිය. වතාවක් සෙල්සියස් 60. කොහොම තමයි ආදේශ කරන්නේ රෝ 60යි V60යි. මේකයි අරකයි. දැන් කැපෙනවා. මේකට මේක කැපෙනවා. අහන්නේ K1 බෙදීම K2 නේද? ඕක සමානයි. මෙන්න මේක බෙදීම මරක. උත්තරය බලන්න. 1 ධන ගැමා FE 60 බෙදීම 1 ධන ගැමා රසදිය 60. පිළිතුර 32ට පළවෙනි පිළිතුර වෙන්න ඕනේ. 32ට 1. 32ට 1. 32ට 1. ලේසි ගානක්. 32ට 1. අපි යනවා 33 හදන්න. 33. ඔයගන්ති ප්‍රශ්නයක් තියෙන්නේ. ලෝහ පෘෂ්ඨයක් මතට ෆෝටෝන පතන වන ශීඝ්‍රතාවය නියතව තබා ගනිමින් පතන වන ශීඝ්‍රතාවය නියතයි. සංඛ්‍යාතය වැඩි කරන විට පතන වන ශීඝ්‍රතාවය නියත නිසා ධාරාව වැඩි වෙන්නේ නැහැ. මොකද ශීඝ්‍රතාවය වැඩි වෙද්දී ඔන්න ඉලෙක්ට්‍රෝන එළියට යන ප්‍රමාණය වැඩි වෙලා ධාරාව වැඩි වෙනවා. මෙතන ශීඝ්‍රතාවය නියත නිසා ධාරාව නම් වැඩි වෙන්නේ නැහැ. එකත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන්නෙත් නැහැ. ඒ නිසා එන ධාරාව වැඩි වෙන්නෙත් නැහැ. විමෝචන ඉලෙක්ට්‍රෝන උපරිම චාලක ශක්තිය නම් වැඩි වෙනවා නේ. ඒ සංඛ්‍යාතයේ වැඩි වෙද්දී HF නේ ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට 3 සත්‍යයි. 4 නැවතුම් විභවය අඩු වෙන්නේ නැහැ. නැවතුම් විභවය වැඩි වෙනවා. ඒ නිසා 4 වැරදි. කාර්යශීලීත්වය වෙනස් වෙන්නේ නැහැ. නිසා 5 වැරදි. පිළිතුර 3. 33ට 3. චාලක ශක්තිය වැඩි වෙනවා. 33ට 3. 34 දිග 2යේ බැගින් වන කම්බි 4ක් මේක දිග 2යේ බැගින් වන කම්බි 4ක් රූපේ පරිණවා චුම්බක ක්ෂේත්‍රයකට සමාන්තරව අවලම්බනය කර සමාන ධාරා ගලා යාමට සලස්වනු ලැබේ. දිග 2යේ කම්බි 4ක් තමයි නවලා තියෙන වෙන නවලා. ඊට පස්සේ කියනවා හැඩයෙන් A සහ B ඍජු කොණාස්ත්‍රාකාරයි C සමතුලිත හැඩ හතරක් තියෙනවා. AB කම්බි රාමු දෙකේ අර කෙටි කොටස් වල දිග A බෙදීම 4යිලු. උපරිම ව්‍යාවර්තයක් ඇතිවන්නේ කවර කම්බි රාමුව මතද? දැන් මේක හිතන්නේ කොහොමද? මේක තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයකට සමාන්තරව. හරි චුම්බක ක්ෂේත්‍රයක තියෙනවා නම් ඔකේ ව්‍යාවර්තය හැදෙන ප්‍රකාශනය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද? චුම්බක ක්ෂේත්‍රයක කම්බි පුඩුවක් තියලා තියෙද්දි මේකේ එන ව්‍යාවර්තය අගේ ටෝ හොයාගන්නේ කොහොමද? ටෝ සමානයි මතකද? ටෝ සමානයි B I N A. ටෝ සමානයි B I N A ට. හරිද? ඔතන B කියන්නේ මොකද්ද? චුම්බක ස්‍රාව ඝනත්වය. I කියන්නේ කම්බියෙන් ගන්න ධාරාව. N කියන්නේ කම්බියේ තියෙන කොට සංඛ්‍යාව. A කියලා කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ මොකද්ද? කම්බි පුඩුවේ වර්ග ඵලය. එතකොට B වෙනස් වෙනවද? නැහැ. අවස්ථා හතරදී B වෙනස් වෙන්නේ නැහැ. I වෙනස් වෙනවද? නැහැ. N වෙනස් වෙනවද? නැහැ. වෙනස් වෙන්නේ කවුද? වෙනස් වෙන්නේ A වර්ගඵලය. වර්ගඵලය වෙනස් වෙනවා. ඉතින් ළමයි වර්ගඵලය වෙනස් වෙනකොට වැඩිම ටෝ කෙනෙක් හැදෙන්නේ වැඩිම වර්ගඵලයක් තියෙන අවස්ථාවේ.
එහෙනම් දැන් ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඒගොල්ලෝ කිව්වනේ මේ කට්ටියගේ මුළු දිග 2යි කියලා. ඒතකොට මේ මුළු දිග 2යි නිසා ඔයගොල්ලෝ මේකේ වර්ගඵලයේ වැඩිම එක්කෙනා හොයාගන්න. වර්ගඵලයේ වැඩිම එක්කෙනා හෙව්වට පස්සේ යාව තමයි උත්තරේ. ඉතින් මම මේ වර්ගඵලයේ වැඩිම එක්කෙනා හොයන්න දැන් මෙතන වෙලාව ගන්නෙ නෑ. ඒක 8 වසරේ ගණිතය රෝසස කියනාගේ. පිළිතුර D. ඒ කියන්නේ 34ට 4 හරි උත්තරේ වෙන්න ඕනේ. වර්ගඵලයේ වැඩි එක්කෙනාගේ උත්තරේ ටෝගේ වැඩි. 34ට 4 35. A සහ B ආරෝපණ දෙකක් වෙනනේ. A සහ B ආරෝපණ දෙකක් චුම්බක ක්ෂේත්‍රයක ලම්බකව ඇතුළු වේ. ආරෝපණවල වේගය සමග පතේ ආරය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරයේ දක්වා ඇත. මේ සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න. ආරෝපණ දෙකක් චුම්බක ක්ෂේත්‍රයක ලම්බකව ඇතුල් වෙනවා නම් එතන බලයක් හට ගන්නවනේ. බලයක් හට ගන්නවා නම් එයා වෘත්තාකාර පතයක යන්න පෙළඹෙනවා. එතකොට වෘත්තයේ අරය R සඳහා ප්‍රකාශන තුනක් තමයි ABC තමයි තියෙන්නේ. අපි නිකමල ප්‍රකාශනය මතක් කරමුද R ගේ? මේක මතක තියාගෙන ඉන්න ඕන එකක් නේද ඔයගොල්ලෝ? R කොහොමද ගන්නෙ? චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව යන ආරෝපණයක වෘත්තයේ අරය R සමානයි R සමානයි MV බෙදීම BQ. R සමානයි MV බෙදීම BQ. ඔහොමනේ R එන්නේ. එතකොට දැන් මේකේ දැන් මේ කියන විදිහට ප්‍රවේගය x අක්ෂයට ගන්න ඕනේ y අක්ෂයට අරය ගන්න ඕනේ. වැඩේ හරිනේ. මෙහෙම තමයි තියෙන්නේ. ප්‍රවේගය u නේ. එතකොට මේකේ අනුක්‍රමණය එන්නේ m බෙදීම bq කියලා. මේක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක්. u x අක්ෂයට ගියාම අනුක්‍රමණය එන්නේ m බෙදීම bq කියලා. උතරින් උත්තරේ ගන්න පුළුවන්. බලන්න මේ ප්‍රකාශය. ආරෝපණ දෙකෙහි විශාලත්ව සමාන නම් y ට වැඩි ස්කන්ධයක් ඇත. ආරෝපණ දෙකේ විශාලත්ව සමාන නම් කියන්නේ ආරෝපණය අගේනේ q සමාන නම් y ට වැඩි ස්කන්ධයක් තියනවලු. q සමාන වුණොත් අවස්ථා දෙකටම ආරෝපණ දෙකටම q සමානයි b සමානයි. එහෙනම් ස්කන්ධයේ වැඩි එක්කෙනාට වැඩි අනුක්‍රමණයක් තියෙනවානේ. මොකද මෙතනින් මේ කියන්නේ අනුක්‍රමණය. ඒතර අනුක්‍රමණය වැඩි වෙන්නේ m බෙදීම bq ට අනුව. b සමානයි q සමානයි නම් ස්කන්ධයේ වැඩි එක්කෙනාගේ අනුක්‍රමණය වැඩි. එහෙනම් මෙතන කියනවා y ගේ අනුක්‍රමණය වැඩි නම් මේ වෙලාවේ y ගේ අනුක්‍රමණය y ගේ ස්කන්ධය වැඩි ඇතිලු. ඒ නිසා ඒක හරි. ඒ ප්‍රකාශය හරි. B අංශු දෙකේ ස්කන්ධ සමානයි නම් x ට වැඩි ආරෝපණයක් ඇත. අංශු දෙකේ ස්කන්ධ සමාන වුණොත් ආරෝපණයේ වැඩි එක්කිනාගේ ආරෝපණය වැඩි එක්කිනාගේ අනුක්‍රමණය අඩුයි. එතකොට ස්කන්ධ සමාන වුණොත් ආරෝපණයේ වැඩි එක්කිනාගේ අනුක්‍රමණය අඩුයි. මෙතන අනුක්‍රමණය අඩු එක්කිනා x. ඒ නිසා ආරෝපණයේ වැඩිත් x ගේ. x ට වැඩි ආරෝපණයක් ඇත කියලා කියන හින්දා b ප්‍රකාශයත් සත්‍යයි. මේවා ඉතින් තනියම හිතන්න ඕන දේවල්. C x ගේ ස්කන්ධය සහ ආරෝපණය අතර අනුපාතය y ගේ අනුපාතයට වඩා වැඩි. x ගේ ස්කන්ධය සහ ආරෝපණය අතර අනුපාතය y ගේ එම අගයට වඩා වැඩි නෑනේ. ස්කන්ධය බෙදීම ආරෝපණය අනුපාතය වැඩි y ගේ. ඒ නිසා අනුක්‍රමණයත් වැඩි y ගේ. ඒ නිසා C ප්‍රකාශය වැරදි. මෙතන A සහ B පමණයි සත්‍ය. නිසා පිළිතුර 3 35ට 3 35ට 3. ලේසි ප්‍රශ්නයක්. 35ට 3.